අද දවසේ විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා. ඔබ දන්නවා දැනටමත් මැද්ද පෙරදිග කලාපයේ ඇතිවෙමින් පවතින යුද තත්ත්වය පිළිබඳව මේ හමුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම කෙසේ වේද යන්න විවිධ පාර්ශ්වයන්ගේ සැකයට බඳුන් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සංවාදශීලී තත්ත්වයන් උද්ගත වෙලා තිබෙනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමා. එතුමාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සියලු ජනමාධ්‍යවේදී හිතවතුන් වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා මහේන්ද්‍ර ගරුසිංහ මහත්මයා, අධ්‍යක්ෂ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, WS හේමකුමාර මහතා විධායක අධ්‍යක්ෂතුමාත් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය, ඒ වගේම KGH කෝදාගොඩ මහත්මයා වැඩ බලන පිරිපහදු කළමනාකාරතුමා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. මේ නිලධාරීන් තිදෙනාත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගරු අමාත්‍යතුමා සමග. අපි ඒ වගේම මේ අවස්ථාවට අපේ කෙටි ආරාධනය පිළිගෙන සම්බන්ධ වෙන සියලු ජනමාධ්‍යවේදී හිතවතුන්, ඒ වගේම තමයි අපේ ආයතන දෙකේම සියලුම රජයේ නිලධාරී මහත්මීන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පිළිගන්න අතරතුර ගරු අමාත්‍යතුමාට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා ඉදිරි දැනුවත් කිරීම සිදු කිරීම සඳහා. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් සියලුම මාධ්‍යවේදී හිතවතුන් වගේම පැමිණ සිටින හැමෝගෙම අවසරයි. ඇත්තටම අපි මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන්න හේතු වුණේ මේ වකවානුවේ ගල්ෆ් කලාපයේ ඇතිවීම පවතින යුදමය තත්ත්වය සහ ඊට අලලා දැනට සමාජ මාධ්‍ය තුල විශේෂයෙන්ම වැරදි විදියට ප්‍රචාරය කරන සහ ජනතාව නොමග යවන ඒ වගේම කලබල කරන ප්‍රවෘත්ති කීපයක් පළවිලා තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ඉඳන්ම රටේ ඛනිජ තෙල් හිගයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඊට අදාළව තමන්ගේ තොග රැස් කරන්න කියලා ව්‍යාජ ප්‍රකාශයක් කරමින් පවතිනවා. ඉතින් ඇත්තටම ඒක හෙලා දකින්න ගමම්ම අපි වගකිය යුතු ආණ්ඩුවක් වගේම අපි බලශක්ති අමාත්‍යාංශ විදියට සැලසුම් කරේ මේක ජනතාවට කරුණු පැහැදිලි කර යුතුයි කියලා. ඇත්තටම රටේ වර්තමාන ඛනිජ තෙල් තොග තත්ත්වය ගත්තාම අපි ළඟ දැනටත් මාස දෙකමාරකට, ඒ කියන්නේ අගෝස්තු මාසේ, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ අවසන් වෙනතුරු අවශ්‍ය තොග සැපයුම තහවුරු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ මොහොතේ අපිට ඒ සඳහා අවශ්‍ය තොග අපේ ගබඩාවල වගේම ලැබෙමින් පවතින තොග සම්බන්ධ කරගෙන ඒක සපුරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම දැනට විශේෂයෙන්ම අපි ටෙන්ඩර් කැඳවලා තහවුරු කරගෙන ටෙන්ඩර් ගිවිසුම් අත්සන් කරලා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරලා තියෙන සැපයුම් හරහා විශේෂයෙන්ම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දක්වාම අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කරලා ඒවැ ගිවිසුම් අත්සන් කරලා අපි දැන්ටත් තියෙන්නේ. එහිදී විශේෂයෙන්ම අපේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් සැපයුමත් දෙසැම්බර් මාසයේ දක්වාම දැන්ට තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට මෑත කාලයේ කිසිම තෙල් හිඟයක් හෝ තෙල්වල අර්බුදයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. ඒ වගේම අපිට දැන් පැමිණෙමින් තිබෙන සහ පැමිණෙන්න තියෙන බොහෝ තොග පැමිණෙන්නේ යුදමය කලාපයෙන් පරිබාහිර කලාපවල සිට තමා බහුතරයක්ම 95%කට එහාම ඇත්තටම පැමිණෙන්නේ ඒ කලාපෙන් පිට. ඒ කියන්නේ විශේෂයෙන්ම සිංගප්පූරු, මැලේසියාව, ඉන්දියාව ඒ වගේ රටවල් වලින් තමයි වැඩිම ප්‍රමාණයක් එන්නේ. ඉතින් ඒකෙදී ක්‍රූඩ් ඔයිල් වගේම බොර තෙල් වගේම රිෆයින් කරු පිරිපහදු කරන ලද තෙලුත් පැමිණෙන්නේ ඒ විදිහට. ඒ හින්දා අපිට සැපීමේ අඩාලතාවයක් ඇතිවීමේ ඉඩකඩ ඇත්තටම මාස දෙකමාරක් වෙනකන්වත් අපිට දැනට පේන්නේ නැහැ. ඒ වගේම එතනින් එහාට ගත්තත් අගෝස්තු වලින් එහාට ගත්තත් අපි ගිවිසුම් ගත වෙලා තියෙන සැපයුම් කරුවන් විසින් මේ දක්වා කිසිදු සැපීමේ අපහසුයක් හෝ අඩාලතාවයක් ගැන කිසිම දැනුම් දීමක් අපි වෙත කරලා නැහැ. ඒ හින්දා මේ ගැන ඇත්තටම
විශේෂයෙන් අපි ආණ්ඩුව විදිහට වගකීමෙන් කියනවා කිසිම පාරිභෝගිකයෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ අනවශ්‍ය විදිහට තොග රැස් කර ගැනීමක් හෝ කිසිම විදිහකින් කලබල වෙලා මේක මොකද අනවශ්‍ය විදිහට තොග රැස් කරගත්තාම තමයි අර සාමාන්‍ය පාරිභෝජනයට එහා ගිහිල්ලා තොග රැස් වුණාම තමා හිඟතාවයල් ඇති වෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම තත්ත්වයක් නැහැ. අර පැනික් වෙන්න එපයි කියලා අපි ඇත්තටම කියන්නේ පැනික් වෙලා ඒකට ඇක්ෂන් ගන්න එපයි කියලා අපි ඉල්ලා හිටිනවා හැමෝගෙම රටේ සියලුම ජනතාවගෙන්. මොකද අපි රජයේ විදියට මේ ගැන බොහොම විමසිල්ලෙන් අපි ඉස්සරහට කොහොමද කරන්න ඕනේ කොහොමද අපි සැපයුම් වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේම මෙම කලාපයෙන් එහා පරිබාහිර වෙනත් කලාපවලට අපි කොහොමද ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඕනේ කියන එකත් අපි හොයාගෙන යනවා. ඊට අදාළ කටයුතු ලංකා කංජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරගෙන යනවා. අපි අර ලෝකයේත් එක්කම යන රටක් විදිහට අපිට ලොකු ගැටලුවක් එන්නේ නැහැ කියන අපිට අවබෝධයක් තියෙනවා මේ යන මාස දෙක තුන ඇතුළත. ඉතින් අපි හිතනවා ඒ වගේම විශේෂයෙන්ම අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ යුදමය තත්ත්වය. ඒ කියන්නේ අපිට ඍජුව බලපෑවේ නැතත් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වය පහ වෙලා හැම ජාතීන්ටම හැම රටක ජනතාවකටම සාමයෙන් සමගින් ජීවත් වෙන්න ලැබීම කියන අපි මේ ප්‍රාර්ථනාවෙන් අපි කටයුතු කරන්නේ. එතකොට මේක අපි හැමෝම පොසිටිව්ලි අරගෙන ධනාත්මකව මේක හොඳ පැත්තට යයි කියලා අපි බලාපොරොත්තු වෙලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා වගේම එන අභියෝග ඉදිරියේදී කොහොමද මුහුණ දීලා ඒකට අවශ්‍ය විසඳුම් හොයාගන්න කියන එකත් අපි වකියුතු රජයක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් දැනට පවතිනවා. ඉතින් ඕක තමයි සරලව ගත්තොත් එහෙම අපිට ලීටර් ගණන් වලින් ටොන් ගණන් වලින් ගොඩක් කංජ තෙල් තියෙන තොග ගැන අපිට කියන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව විතරක් නෙමෙයි ලංකා IOC සමාගම සිනෝපෙක් සමාගම ඒ වගේම ආරෙම්පාක් සමාගම ඇතුළු සියලුම සැපයුම් කරුවන් ළඟ අවශ්‍ය තොග අපි ළඟ තියෙනවා. මොකද ඒවා ගොඩක් තොග සැපයුම් පාලනය වෙන්නෙත් විශේෂයෙන්ම ගබඩා කරලා තියෙනෙත් ලංකා කංජ තෙල් හෝ නැත්නම් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් එක යටතේ. ඒකින්ද ඒ හැම දෙයක්ම අපි නිරීක්ෂණය කරගෙන තමයි මේ තොරතුරු දෙන්නේ. ඉතින් මම හිතනවා කාටවත් ජනතාව විදිහට මේ මොහොතේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන මොකද අපිට අපෙන් විමසන්න පුළුවන් අපි හැම බෙදා හැරීම් අපේ ජාලයේ හැම තැනකටම අපි දැනුම් දීලා තියෙනවා අනවශ්‍ය විදිහට තොග රැස් කරගන්න හෝ අනවශ්‍ය විදිහට තොග නිකුත් කිරීමෙන් වළකින්න කියලා. විශේෂයෙන්ම බූලි බැරල් වලට අපි ඊයේ අපි ඒක දැනුම් දුන්නා. බූලි බැරල් වලට තොග රැස් කිරීම තහනම් කරලා තියෙන්නේ කොහොමත් ඒක කිසිදු ආකාරයකින් ඉදිරියට කරන්න එපා. ඒක අවශ්‍ය කරොත් එහෙම අපි ඒකට අවශ්‍ය දඬුවම් ඒ අදාළ අංශවලට ලබා දෙනවා කියන එක. මොකද එහෙම කරොත් එහෙම මේක අනවශ්‍ය කලබගෑනියක් වෙලා අනවශ්‍ය හිඟයක් හෝ අනවශ්‍ය මේ ප්‍රශ්නයක් මෙතන ඇති කර ගන්නවා. ඉතින් අපි මේ පූර්ව දැන් සමහර වෙලාවට මම දැක්කා සමහරු අහනවා ඇයි මේ දැන් කලබල වෙලා උන් අඩු වෙන්න තෙල් නැති වෙන්න නේද යන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. අපි වගකීමක් විදිහට ආණ්ඩුවේ අපි ජනතාව දැනුවත් කරනවා. අනවශ්‍ය කලබල ඇති කරගන්න එපා. මොකද අනවශ්‍ය කලබල විදිහට ඔක තොග රැස් කිරීමෙන් තමයි සමහර ලාවට අර අපි නෑනුම් කරලා තියෙන්නේ ඔක්කොම අපේ මාසයකට අවශ්‍ය තෙල් පරිභෝජනයක් තියෙනවා. ඒ මේ රේට් එකට තමයි අපි කරලා තියෙන්නේ. මොකද අපිට තියෙන ටැංකි ප්‍රමාණයක් තියෙනවා ධාරිතාවයක් ගබඩා කරන්න. ඔය හැම එකක්ම කළමනාකරණය කරලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අර අනවශ්‍ය විදිහට තොග රැස් කිරීමෙන් වෙන්නේ අර කළමනාකරණයේ අවුල් වෙලා එතකොට අපිට අර සමහර ලාවට මේ මතු පිටින් පේන්න පුළුවන් මේ තොග හිඟයක් හෝ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඉතින් ඒක දැනුවත් කරලා එහෙම තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය වටපිටාව හදන්න තමයි අපේ මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. අපිට සූම් තාක්ෂණය ඔස්සේ මම හිතන්නේ එක් මාධ්‍යවේදී මහත්මයෙක් සම්බන්ධ වෙනවා. අපි එතුමට අවස්ථාව ලබා දෙලිමු. මෙන්න මේ ප්‍රස්තුත කරුණට අදාළව ජාතික මට්ටමින් වැදගත් වෙන කරුණක් පිළිබඳව පමණක් ඊටාම කෙටියෙන් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. රිෆ්ති අලි මහත්මයා.
Yeah, Minister, good evening. Oh, Kian. I'll ask the question in English. The thing is that there is a now after the war between Iran and Israel, that the fuel price also hike in international market. So there are some rumors going that in Sri Lanka also the fuel price will increase soon. So did you take any decisions to increase the fuel price, or you change the price next month? That usually. So what's the decision on that? Actually, that we don't have any attempt to increase very recently soon, and because of that, this month it will be not change definitely, and according to the market situation and the cost effective. We have to consider the next month price. That is, normally we are doing monthly revision. On that one, we have to analyze the price and like that. That is actually not only for our country. That is affecting for the all over the world, especially because of this one. Otherwise, we don't have any special fact or situation to increase these prevailing prices. We are trying every time to maintain this price without any increasement. අපි ශාලාව තුළ සිටින මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දෙනවා. ඊටාම කෙටියෙන් මේ ප්‍රස්තුත කරුණට අදාළව ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ලහිරු දොරස්ස මයික් එක ගන්න. ඇමතුමා ඔබලා මුලින්ම නිවේදනය නිකුත් කළා කෑන් වලට එහෙම තෙල් එකතු කර ගන්න එපා කියලා. ඊට පස්සේ නිවේදනය අයින් කරගත්තා කියලා කතාවක් කරනවා. ඒක අභ්‍යන්තර නිවේදනයක් කියලා. ඒක ඇත්තක්ද? ඊට පස්සේ දැන් ඔබතුමාලා දැන් කෑන් වලට තෙල් එකතු කරගන්න එපා නම් දීවර ප්‍රජාව කොහොමද තෙල් ලබා ගන්නෙ? නෑ, ඒක ඇත්තටම ඒගොල්ලන්ට අදාළ ඇත්තටම මේ බෙදුම් ජාලයක් තියෙනවා දීවරයන්ට. ඒක නෙමෙයි මෙතන ඇත්තටම මෙතන ටාගට් එක. ඉන්ටර්නල් ලංකා ගංජිතෙල් සංස්ථාවෙන් තමයි ඒක මේ නිකුත් කරේ. මොකද ඇත්තටම ඒක නීතියෙන් තහනන්නේ අමුතුවෙන් අලුතෙන් මතක් කිරීමක් විතරයි එතන කරලා තියෙන්නේ. මොකද සාමාන්‍ය ෂෙඩ් වල ඒක කරන්න බෑ. ඒතකොට දීවරයන්ට ඒකට අවශ්‍ය පහසුකම් සහ ඒක මොකද ඒගොල්ලෝ ටවුමේ තියෙන එකෙන් ඇවිල්ලා අරන් යන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට සහන ආධාරයක් දෙනවා. ඒගොල්ලෝ වෙනම ස්කීම් එකක් ඇතුලේ වෙනම විදිහට යන්නේ. ඒකට බාධාවක් වෙන්නේ නැහැ. දැන් මෙතන ඇත්තටම අරමුණු කරන්නේ අනවශ්‍ය විදිහට දීවරයන් හැර දීවරයන් විතරක් නෙමෙයි කුෂිකර්මයටත් ඒක අවශ්‍ය වෙනවා සමහර ලාවට. ඒක නෙමෙයි දැන් ඒගොල්ලෝ ගෙනියන්නේ පොඩි ප්‍රමාණවලනේ. ඔබතුමාලට ලොකු අත්දැකීමක් ඇති ගිය කාලේ කොහොමද බැරල් වලට මේ කෑන් වලට එකතු කරේ කියලා. අන්න ඒ தත්ත්වය මගහැරීම තමයි අපේ අරමුණ තියෙන්නේ. ඒ හැරෙන්න අවබෝධයෙන් අනිත් ටික කරන්න පුළුවන්. එබතුමා මේ බැරෑරුම් තත්ත්වයක් ඇති වුණොත් QR කේතය යලි ගෙනීමේ ගැන ඔබතුමාලා සොයා බලමින් සිටිනවද? නෑ, ඇත්තටම එහෙම තත්ත්වයක් තාම නැහැ. ඒකයි කියන්නේ අපි අගෝස්තු අග වෙනකන් අපිට එහෙම ගැටලුවක් දැනට නැහැ. එහෙම තොගවල ප්‍රශ්නයක්වත් නැහැ. දැනට අපි තියෙන පවතින තොගත් එක්ක ගත්තාම තමයි පැවතිනේ අර මිල වෙනස් වීම වගේ ගැටලු වෙන්න පුළුවන්. වෙන අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට ওই කලාපෙන් නෙමෙයි මිලදී ගන්නෙ. අපි සිංගප්පූරු හරහා ගොඩක් ඒවා මිලදී ගන්න. ඉන්දියාව හරහාත් එනවා තෙල්. ඉතින් ඒකත් මත QR කෝඩ් එකක් දැන්ටම එහෙම කරලා සීමා කිරීමේ අවශ්‍යතාවයක් කොහෙත්ම අපි හිතලත් නැහැ. අපිට එහෙම මතුවෙලත් නැහැ. මේක ඇත්තටම සමහරලාවට ජනතාව හිතන්න පුළුවන් අපි ඇයි මේ ටිකක් කලින් මේක කියන්නේ කියලා. ඒක අපි කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් අපි ඒක දකින්න ඕනේ. මොකද අපි වකියුතු පාලකයෝ විදිහට මම හිතනවා අපි අපේ වගකීමක් ඒක කලින් දැකලා ප්‍රශ්න ඇති වුණාට පස්සේ මේ දුවලා ඔකට විසඳුම් හොයන්න යනවට වැඩිය අපි ඊට කලින් මිනිස්සුන්ව දැනුවත් කරලා මොකද අපි ජනතාවාදී ආණ්ඩුවක් විදියට විශේෂයෙන්ම ජනතාවත් එක්ක ජනතාවත් දැනුවත් කරගෙන මේක ඉස්සරහට යන්න ඕනේ. මොකද අපිට මේකෙන් ජනතාව අමාරුවේ දාන්නවත් අපිට මේක අපේ ආයතනය කියලා ඒක ආරක්ෂා කිරීමේ විශේෂ අවශ්‍යතාවයක්වත් ඇත්ත සැටියෙන් කියලා ජනතාව එක්ක ඉස්සරහට යන්න තමයි අපිට ඕනේ. ඒකයි අපි අත්තර මේ පූර්ව මේ සූදානමක අපි ඉන්නේ. ඒක තමයි අපි කියන්නේ මෙතන.